අයිබෝවන් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අද ස්ලිප් බෝඩ් YouTube channel එකට. අපි අලුතෙන්ම එකතු වෙලා ඉන්නේ ක්‍රිකට් බැට්ස් A to Z segment series එකක. පළවෙනි segment එක තමයි cricket bats and willows. අපිත් එක අද එකතු වෙනවා Ian Ebert, one of the finest bat shapers in WA. He could be one of the finest in Australia as well. So මචං ඔවින් ඇවිතින් අපිත් එක්ක කතා බහට. ඔවින කීප දවසකින් පිළිගන්නවා ඔවින්. Thank you, Mahesh. මේ අලුත්ම සෙග්මන්ට් සීරීස් එක අපි කතා කරපු විදියට වැදගත් වෙන්න පුළුවන් ගොඩක් අයට. කාටද මේක වැදගත් වෙන්න පුළුවන් ඔවින්? ඇත්තට මේක වැදගත් වෙනවා ඉස්සෙල්ලම කිව්වොත් ක්‍රිකට් ඉගෙන ගන්න පොඩි මල්ලිලා නංගිලත් දැන් ගහනවා මල්ලිලා නංගිලාට ඊළඟට දෙමව්පියන්ට කෝචස්ලට ක්‍රිකට් ගැන පොඩ්ඩක් හරි ආසාවක් තියෙන හැමෝටම දැන් නම් ආසාව පොඩ්ඩක් ගිහිලා තියෙන ශ්‍රී ලංකා ටීම් එකේ හැකියාවනොත් එක්ක නමුත් දැන් පොඩ්ඩක් ආයි ඒ ආසාවන් ඉස්සරහට එනවා. ඉතින් ඒ හැමෝටම ඒ වගේම අපිත් එක්ක ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වගේ ඒ වගේම ලෝකේ ඉන්න සියලු දෙනාටත් මේක වැදගත් වෙන්න පුළුවන්. ඔව් මම මේ දවස්වල පොඩ්ඩක් ඔය ක්‍රිකට් බැට්ස් ගැන පොඩ්ඩක් අරගෙන කියවලා බැලුවා. මම දන්න ඔයා ගැන මොකද ඔයා පොඩ්ඩක් කියවලා බැලුවා කියලා හිතන්න ටිකක් අමාරුයි. මම හිතනවා ඔයා ටිකක් ලොකුවට කියලා බලනවා කියලා. මොකද කැම්පස් එකේ මම ඔයයි මයි එකම හොස්ටල් එකේ හිටියේ. ඒ නිසා මම දන්නවා ඔයා හොඳට සීරියස් විදිහට ඔය බලන්න නැති කියලා. ඔව් ටිකක් බැලුවා මේ ක්‍රිකට් බැට්ස් ගැන කතා කරනකොට ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් බැට්ස් පටන් ගන්න තියෙන්නේ 1800 මුල්ම ගණන්වල. ඊට කලින් ක්‍රිකට් බැට්ස් හදලා තියෙන්නේ ලෝකල් ක්‍රාෆ්ටර්ස්ලා වඩුවෝ වගේ එංගලන්තේ හිටපු සෙට්ස් වලින් හරියටම ගියොත් පටන් ගන්න තියෙන්නේ මාස් ප්‍රොඩක්ෂන් එකක් විතර එංගලන්තේ ග්‍රැනිකල්ස් වල මදර් කම්පැනි එක පටන් ගන්න තියෙන්නේ 1920 කවුරු හරි දන්නවා නම් කමෙන්ට් කරන්න ග්‍රැනිකල්ස් වල මදර් කම්පැනි මොකක්ද කියලා. ඊට පස්සේ ගන් ඇන්ඩ් මෝඩ් GM පැඩ්ස් පටන් ගන්න තියෙනවා 1985 දී. ස්ලැසෙන්ජර් කලින් ආපු කාලෙකට කලින් ප්‍රසිද්ධ වෙච්ච බැට් එකක් 1981 දී. කොකුබුරා 1890 දී. SS ඉන්දියන් බැට් එක ගොඩක් ජනප්‍රිය SG බැට් එක ඇවිල්ලා තියෙන්නේ 1950 ගණන් වල. CA ස්පෝර්ට් පාකිස්තාන් ගොඩක් පාකිස්තාන් ප්ලේයර්ස්ලා පාවිච්චි කරන බැට් එක ඇවිල්ලා තින්නේ 1959. එතනින් පස්සේ බ්‍රෑන්ඩ්ස් ඩෙවලොප් වෙලා තියෙනවා MRF CX වගේ ඒවා. මං හිතන්නේ අපිට වඩා දන්න කෙනෙක් මෙතන ඉන්නවා ඔය ගැන. අනිවාර්යෙන්මයි as I told සෑහෙන ඩීප් ගිහිලා තියෙනවා. හැබැයි so I should go to the specialist on this segment. So we have Ian with us. So Ian, thank you for coming again. Thank you. My pleasure. Hello, everyone. How's everyone today? So we have Ian. So you can see a lot of things we have in Ian's place. So Ian, what do you know about the bat history and how it goes according to your knowledge? The first cricket bat was recorded in history in in early 16th century, when the cricket bats looked like a hockey stick because there was underarmed, right? And then it changed in early 17th century to something that looked like a knife, sort of a bat that resembled maybe a oar of a boat. So then late 17th century, so one of the cricketers decided to make a cricket bat himself that was as wide as the stumps. So then MCC made the law changes, and then early in the 18th century, the bat started taking shapes that we know today. With the earliest company formation of production was in the late 1800s, and as Mahesh said, early 1900s, when it became industrialized with Granicos, Gunn&Moore, and Slazenger. They were the biggest producers. So back then, a cricket bat would have been about £5 compared to today's prices. So yeah, that's when it got industrialized in the. Thank you very much, Ian. Yeah, so we have a lot of nice collection here. So and interesting stuff. So thank you very much, Ian. So for the history, so we'll go back to our seats. Yes, let's go. So then we'll discuss more about today's segment. Yes. Okay, අපිත් එක්ක අද ඉන්නවා Mahesh and Ian. Nice to meet you, Mahesh. Okay, Mahesh.
So Mahesh has put a lot of effort into Oh, the research. massive amounts of effort. I can see the amount of research. That's just insane. Yeah. When he first said that this is what he wanted from this project, I was let's see what he comes up with, and I'm blown away about the information and the facts he's got, because they're quite accurate, mind-blowingly so. So that's fantastic, great effort, and I'm proud to be on it, because the amount of effort you boys are putting in is fantastic. Yeah. It'll be a new thing for the Sri Lankan boys as well. So I have seen most of the videos discussing how to choose a bat, but that is not what we want to do. Today, Yeah, today is gonna be a new start. Ovin, up to you, Macha. Okay, so we did the history, a little bit history on cricket bats. So I have an interesting question, Ian, to start with. So why we really need willows? Why we can't use mahogany? Why we can't use teak or any other timber wood to come up with a different bat? yes. So why we need willows? Good question. English willow has the best playing characteristics. So it has the best rebound characteristics when pressed. It's light, it's durable, and it has the lowest density, which allows for a big bat, a bat that can clear boundaries at a much lighter weight. And that's why English willow is the preferred type of wood to be used to make cricket bats. Okay, so if I go to Mahesh, මං ඔයාගෙනුත් ඇහුවොත් ඇයි අපිට තේක්ක ගන්න බැරි බැට් හදන්න? ඒක පිසික්ස් වලින් උත්තරයක් දුන්නොත් මෙන්න මෙහෙම තමයි මට කියන්න දෙන්නේ. මේන්ලි කැරක්ටරිස්ටික්ස් තුනක් තමයි බැට් හදන්න ගන්න ලී එක තියෙන්න ඕනේ. රීබවුන්ඩ් කැපැසිටි එක, Okay, ස්ට්‍රෙන්ත් එක, සහ ඊයෙන් කිව්වාගේ ඩෙන්සිටි එක. okay, රීබවුන්ඩ් කැපැසිටි එක අපි මනින්නේ මොඩියුලස් ඔෆ් ඉලාස්ටිසිටි කියන එකේ. okay. ඒක මනින්නේ යංස් මොඩියුලස් කියන ස්කේල් එකේ. එතකොට ඒ ස්කේල් එක මම තවදුරටත් පැහැදිලි කරොත් ඔයා හිතන්න යමක් ඝන ද්‍රව්‍යයක් ටෙන්ෂන් එකට හරි කම්ප්‍රෙෂන් එකට හරි මූව් වුණාම ඒකට දක්වන ප්‍රතිරෝධතාවය ඉලාස්ටිසිටි එක වැඩි නම් යංස් මොඩියුලස් එක අඩුයි. Okay. ඉලාස්ටිසිටි එක අඩුයි නම් යංස් මොඩියුලස් එක වැඩි. අනිත් එක තමයි රීබවුන්ඩ් ස්පීඩ් එක. ඒකත් වැදගත්ම කාරණාවක්. මොකද හිතන්නකෝ යංස් මොඩියුල් එක අඩුයි. හරියට නිකන් රිජිපොම් වගේ. නමුත් රීබවුන්ඩ් ස්පීඩ් එකත් අඩුයි. එතකොට එයා කිඳා බහැලා ආයෙ පොලා පයින්න වේගය අඩුයි. අපිට පුළුවන් මේ වීඩියෝ එකක් දාන්න ඒකත් එක්කම කොහොමද ඒක වෙන්නේ කියලා. ඔව්. Okay, Mahesh, sorry to disrupt. So, okay, go ahead. එතකොට බැට් එකක තියෙන මොඩියුලස් ඔෆ් ඉලාස්ටිසිටි කියන ෆිසික්ස් වලින් අපි කිව්වොත් පැහැදිලි කරොත් ඒක වැදිලා ඉම්පැක්ට් එක ඉක්මනින් පොලා පයින්නත් ඕනි. ඔය සිවිල් ඉන්ජිනියරින් ෆිසික්ස් සහ ෆිසික්ස් කරපු අය දන්නවා කොහොමද ඒක හරියටම කැල්කුලේට් කරන්න කියලා. කාට හරි ඕනනම් අපි විස්තර යටින් දාමු. ඒ වගේ තමයි ඉන් පැහැදිලි කරා වගේ ඩෙන්සිටි එක වැඩි වුණොත් මොකද වෙන්නේ? බර වැඩි වෙනවා. එතකොට කොච්චර රීබවුන්ඩ් කැපැසිටි එකක් තිබ්බත් බර වැඩි නම් ඒ බැට් එකෙන් වැඩක් නැහැ. මොකද අපිට උස්ස ගන්න බෑ. රියැක්ෂන් ටයිම් එක අඩු වෙනවා බෝලෙට ගහන්න. අනිත් එක තමයි ওই දෙකම තිබුණත් වැඩක් නැහැ. ස්ට්‍රෙන්ත් එක නැතුව. විලෝ වලට තියෙන සුවිශේෂ ගුණාංගය තමයි එයා හැදිලා තියෙන පරිසරයේ සෙල් ස්ට්‍රක්චර් එක අනුව අපි දන්න ප්‍රවාහ සංශ්ලේෂණයට අවශ්‍ය වතුර ගෙනියන්න තමයි ගස් හැදෙන්නේ. එතකොට ඒ සෙල් ස්ට්‍රක්චර් එක අනුව තමයි රීබවුන්ඩ් කැපැසිටි එකයි ඩෙන්සිටි එකයි ස්ට්‍රෙන්ත් එකයි විලෝස් වලට ඇවිල්ලා තියෙන්නේ. Okay, ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අපි ගොඩාක් ගැඹුරට ගියෙත් නැහැ. හැබැයි අපි මතු පිටින් අත ගෑවෙත් නැහැ කියලා අපි හිතනවා. Mahesh, thank you very much. ඇත්තටම මට බොහොම සතුටුයි ඉංජිනේර් කෙනෙක්ගෙන් ඇත්තටම PhD එකක් දැන් තියෙන ඉංජිනේරින් පෙළ ටිකක් හොඳටම ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් මේ දැනගන්න ලැබීම මම හිතන්නේ සියලු දෙනාටම ගොඩක් වටිනාකමක් තියෙනවා. Okay, so this segment will go little bit English and Sinhala because Ian is not very comfortable with Sinhala because we discussed in the last video. So he came to Australia a long time back, so he missed Sri Lankan. I didn't have any Sri Lankan friends back then. So okay. It's very important to practice Sinhalese. Exactly. You have to have somebody to discuss. Yeah. You better come regularly. Yeah.
But it's improving now because with the boys from the Surge Cricket Club, and then with the interactions with the Sri Lankan community here, it's improving. So maybe somewhere down the track, I'll be speaking in full Sinhalese. Yeah. So So if I asked this question from you, so where is, as per your knowledge, where is the English willow is grown predominantly in the world? okay, English willow. Well, English willow is mainly grown in England. England. Okay. So you have any particular conditions very suitable for this kind of wood or with this kind of tree Yeah. to be grown? Yes. Okay. Yes, the perfect growing conditions are found in Essex, Suffolk, and Kent. Okay. They have the most perfect soil conditions, weather patterns, the moisture is good, and the seasons are nice and even so that it gets good growth and grain structure because of that. So it has the best rebound characteristics that we need for a good cricket bat. Okay. මහේෂ් ඔයාලට මොන හරි එකකට ඇඩ් කරන්න තියෙනවද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙනවා. අපි මේ- පොඩ්ඩකට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියන්නම් Essex අපි ගැන පැහැදිලි කරොත් ඒක ඉංග්ලන්ඩ් වල තියෙන regions කීපයක්. අපි දන්නේ නැති නංගිලා මල්ලට මම පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඔයාලා Google ගියොත් ගහලා බලන්න මේ කියපු නම්. Okay මහේෂ්. ඒකට මොන හරි එකතු කරන්න තියෙනවද ඔයාලට? ඔව් ඇසෙක්ස් සසෙක් සහ කෙන් තමයි ලෝකෙ වැඩියම් ප්‍රඩියස් කරන්නේ විලෝස්. Okay. ඒක හේතු කාරණයක් තමයි ඉයන් කියවාගේ හොඳ දේශගුණය විලෝවලට අවශ්‍ය දේශගුණේ. අපි මැප් එකක් තියෙනවා. අපි මැප් එකක් ඩෙන්සිටි එක අනුව කොහොමද විලෝස් ප්‍රොඩක්ෂන් එක අපි ඒක ෂෙයා කරමු අපේ කට්ටියත් එක්ක. ඒ වගේම අයිඩියල් කන්ඩිෂන් මම ඔයාලට පොඩ්ඩක් ස්ටැට්ස් වලින් දුන්නොත් ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 18 to 22 and ඒ වගේම තියෙන්න ඕනේ annual rainfall එකක් 1700 to 1200 millimeters yearly. 700 සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 700යි 1200 අතර තියෙන්න ඕනේ. ඒ වගේම humidity සාමාන්‍යයෙන් 60යි 180 අතර තියෙන්න ඕනේ විලෝ වලට හොඳ growth එකක් ලැබෙන්න. moist deep soil එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ altitude එක සාමාන්‍යයෙන් 500ට අඩුවෙන් තියෙන්න ඕනේ. ඉංග්ලන්ඩ් වල වගේම මේවට හිත කරන විලෝවලට මේ වැඩෙන්ඩ හිත කර දේශගුණික කලාප නිවසීලන් ඔස්ට්‍රේලියාව වෙන්නත් පුළුවන් ඒ කලයිමේට් කන්ඩිෂන්ස් අපි කතා කරනකොට. Okay. So අපි සෑහෙන හිස්ට්‍රී එකක් කතා කරා සහ අපි යම් කිසි ටච් අප් එකක් කරා කොහොමද බැට්ස් වලට එන්නේ කියලා බැට්ස් වල රිදම් එක එහෙම නැත්නම් කොහොමද එතනට වෙනකන් අපි විලෝ එකක් තෝරගන්නේ කියන එක අපි part 1 එක මෙතන ඉවර කරමු. So we will come again with part 2 of this segment. Thank you very much guys. Thank you. Thank you.